හයි යොකොහාමා කප් නූඩල්ස් මියසියම් එක ගැන තමයි මේ වීඩියෝ එක. මම යාළුවෙක් බලන්න යොකොහාමා ගියපු වෙලාවේ අපි දෙන්න ගියා යොකොහාමා කප් නූඩල්ස් මියසියම් එක බලන්න. හිතුවට වැඩිය ඒක හරීම ෂෝක් තැනක්. මියසියම් එකට ගිහිල්ලා අර ඉස්සෙල්ලා පෙන්නපු රතු පාට රූම් එකේ කියලා දෙනවා කප් නූඩල්ස් එක හැදුනේ කොහොමද කියලා. කප් නූඩල්ස් එක හොයාගත්තේ කවුද? ওই විස්තරේ කියලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ කප් නූඩල්ස් එක අපිටම ඩිසයින් කරන්න. යෙන් 500ක් දීලා කප් එකක් අරගෙන ඒ කප් එක අපි කැමති විදිහට පාට කරලා චිත්‍ර ඇඳලා මේ විදිහට ඔහොම පාට කරලා හදාගෙන ඒ කප් එක අරගෙන යන්න ඕනේ. ඒක ඇතුළට දාන නූඩල්ස් එක අරගන්න. ඉතින් අපි දෙන්න ওই විදිහට කප් එක පාට කරගෙන චිත්‍ර ඇඳගෙන පොලිමේ ඉඳලා ගියා අපේ කප් එකට නූඩල්ස් පුරව ගන්න. හිතුවට වැඩිය ඒක මාර කියුට් එක්ස්පීරියන්ස් එකක්. අපි ඩිසයින් කරගත්ත අපේ කප් නූඩල්ස් එකේ කප් එකට නූඩල්ස් දාලා ඒකට දාන ටොපින්ස් එහෙමත් අපිටම සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි දෙන්න අපේ කප් එකට නූඩල්ස් දාගත්තේ. ඒකේ ওই මැෂින් එක කරකවන්න දෙනවා. පොඩි දෙයක් වුණාට ඉතින් ඒකත් ඉතින් අපිට දෙනවා ඒගොල්ලෝ. හරිම ෂෝක්. ඊට පස්සේ ඔතනින් ඊළඟට කප් එක උඩට දානවා ටොපින්ස්. කැමති ටොපින්ස් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි කඩේ ගන්නකොට නම් ඒගොල්ලෝ දාලා තියෙන එකනේ තියෙන්නේ. දැන් මෙතන නූඩල්ස් එකට අපි කැමති ෆ්ලේවර් එකයි ටොපින්ස් උයි මෙතනදී අපිට කියලා දම ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපේ ටොපින්ස් ටිකක් දාගෙන ඊළඟට කප් එක යනවා මේක සීල් කරගන්න. සීල් වෙන හැටි තමයි දැන් මෙතන පෙන්වන්නේ. මෙන්න මේ විදිහට එළියට ආපු කප් එක අපිට මෙන්න මේ වගේ බැලුන් එකකට දාලා දෙනවා අරගෙන යන්න. මේක එක්ස්පයර් ඩේට් එක හදපු දවසේ නම් මාසයක් ඇතුළත තමයි අපි නූඩල් එක කන්න ඕනේ. ඉතින් එහෙනම් චූටි වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට thank you. ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.